ඔබගේ බයිබලයේ මතෙවතුමාගේ සුභාරංචියේ 7 වන පරිච්ඡේදයේ 24 27 පද ඔබ පෙරලා ගන්න. මේක හරි වැදගත් කොටසක් මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 24 27. දැන් අද දවසේ ඔබ අහලා ඇති මේ අත්තිවාරම් දෙක පිළිබඳව යේසුස් වහන්සේ කියපු මේ කතාව අහලා ඇති. හිතුණුවෙක් විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන තමයි මේ කතා කරන්නේ. ආකාර දෙකක් තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි මොකද්ද? අරණායක දේවස්ථානයේ අය කතා කරන්නේ නැහැ. අද මේ මයික් එක දාලා නිසාද දන්නේ නැහැ ෆාදර්. එකක් තමයි යේසුස් වහන්සේ මත ජීවිතේ ගොඩනගාගෙන යන්නට පුළුවන්. අනිත් එක අපිට දෙයියෝ නෑ, අපිට දෙවියන් වහන්සේ හිටියත් වැඩක් නෑ, අපි ඉතින් අපේ පාඩුවේ හම්බ කරගෙන ජීවිතේ ගෙනියනවා කියලා ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඔන්න ඕක තමයි ක්‍රම දෙක. පළවෙනි එක යේසුස් වහන්සේ මත, දෙවෙනි එක අපිට දෙවියෝ නෑ, එහෙනම් අපිට දෙවි කෙනෙක් නෑ, නැත්තම් අපට සල්ලි තියෙනවා, අපි හොඳට ජීවත් වෙනවා, අපි හම්බ කරගත්තොත් අපි කනවා, අපි ඉතින් කාටවත් බාධාවක් නෑනේ, මයිකා මයි පෙට්‍රල් කියලා ජීවත් වෙනවා. දැන් මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. යේසුස් වහන්සේ මත ජීවිතය කියනකොට සහ ලෞකික ජීවිතයේ ලොකු වෙනසක් තියෙනවා. අපි මෙහෙම හිතමු. දැන් මේ පල්ලිය හොඳ ෆවුන්ඩේෂන් එකක් දාලා හදලා තියෙනවා. මේ වගේම පල්ලියක් තියෙනවා යට ෆවුන්ඩේෂන් එක නෑ. මේ වගේම ලස්සනට එළියෙන් පේනවා. ඔබ කොහොමද දැන් මේ දෙකේ වෙනස අඳුනගන්නේ? පිටින් බැලුවහම පේනවද? අත්තිවාරම් පේනවද? නෑ පේන්නේ නෑ. මේකේ අත්තිවාරම් පේන්නේ නෑ. මම හිතනවා හොඳට දාලා ඇති කියලා මේ පල්ලි අත්තිවාරම. නේද? පිටින් බැලුවහම මේ පල්ලි දෙකේ වෙනස පේනවද? පේනවද? නෑ පේන්නේ නෑ. උඩ ටික විතරයි පේන්නේ. එතකොට මේ අපි ගෙවන ජීවිතේ අපේ පදනම නැත්නම් යේසුස් වහන්සේ මත ජීවිතය සහ අනික් අයගේ ජීවිත පිටින් බලලා තෝරගන්න හරි අමාරුයි. හැබැයි තෝරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ විදිහ මොකද්ද? ජීවිතේට ප්‍රශ්නයක් එන්නට ඕන අන්න යා ජේසු මතද ජීවත් වෙන්නේ නැද්ද කියලා බලන්නට. පොඩි උදාහරණ කිහිපයක් කියන්නද? දැන් නාය ගිහිල්ලා ගෙවල් කැඩුනානේ. දැන් මෙතන ඒ අයත් ඉන්නවා නේ. අතමෙක් ඔබට කියන්න නැති බලන්නකෝ ඔයා ක්‍රිස්තියානි නිසා නේද වගේ ගෙදර කැඩෙන්න ඇති කියලා කියන්න ඇති. බලන්නකෝ මාර සාපයක් නේද වලට නේ කියලා කියන්න ඇති. නැත්නම් ඔබත් හිතන්න ඇති බලන්නකෝ මම මේ ක්‍රිස්තියානි මිනිස්සෙක් වුණ හින්දාද මගේ ගෙදර ගියේ කියලා හිතන්න පුළුවන්. නැත්නම් අසනීපයක් වෙන්නකෝ දරුවට මාසයක් එක දිගට සෙම. එක දිගට මාසයක් සෙම. එම සෙම හැදිලා ඉන්නකොට ඔබ හිතන්නේ මොකද්ද? දිප්පිටියටත් යනවා අරණායකටත් යනවා කොහොද ස්පිතාල තියනවද මේ? එතන ඔබ හිතන්නේ මොකද්ද? ඔබේ හිත ඇතුලෙන් කියනවා අපිට මොනව හරි කරලාද දන්නේ නැහැ. අල්ලපු අය කියන ඔයාට මොනව හරි කරලා ඇති. දැන් මට කියන්න මේ වගේ වෙලාවට කඩා වැටෙන්නේ කොයි වගේ අයද? ජේසු තුල ජීවත් වෙන අයද නැති අයද? ජේසු තුල ජීවත් වෙන අය? ජේසු තුල ජීවත් වෙන්නේ නැති අය කඩාගෙන වැටෙනවා. එතකොට හරි කලබල වෙනවා. මේ වෙනදට කතා කරලා යන එක්කන කතා කරන්නේ නැතුව යනවා. අනේ නං ගියේ මට අමතකුණානේ මේ ඔළුවේ වැඩනේ කියලා යනවා. ප්‍රශ්න අනේ බානකෝ මම ෆාදර් ප්‍රශ්න අපිට ප්‍රශ්න. මොනවාද ප්‍රශ්න? දැන් ඔබේ අත්තිවාරම ජේසු තුල තියෙනවා නම් ඔබට මොකද්ද ඉස්සරව මතක් වෙන්නේ? මොකද්ද ඉස්සරව මතක් වෙන්නේ? මම කොච්චර අසනීප වුණත් මට කොච්චර වේදනාවල් මගේ ජීවිතේ ආවත් ජේසු මාත් එක්ක ඉන්න නිසා මම වැටෙන්න දෙන්නේ නෑ කියන ඒ සහතිකය ජේසු ඔබට මට දෙන්නට යනවා. හැබැයි මට විශ්වාසයක් නැත්තම් ජේසු තුල මගේ ජීවිතය දවසින් දවස පල්ලෙහාට යනවා. ආශිර්වාදයක් අත්දකින්න පේන මානෙවත් නෑ ආශිර්වාදයක්. මේ ගෙවල් දෙකම එක හා සමානයි මතු පිටින්.
හැබැයි ඒකේ තත්ත්ව පරීක්ෂාව තියෙන්නේ ප්‍රශ්න එනකොට දවසින් දවස ජීවිතයේ ප්‍රශ්න එනකොට තමයි අපි තීරණය කරන්නේ අපි ජේසුස්ගේ දරුවෝද අපි නැත්තම් වෙන කාගේ හරි දරුවෝද කියලා. එතකොට අපේ පදනම, අපේ ගෙදර පදනම, අපේ ගෙදර අත්විවරම කවුද? යේසුස් වහන්සේ. ගෙදර අත්විවරම යේසුස් වහන්සේ. දැන් මේ ගෙවල් මුළු හොඳට ශක්තිමත්ව හදනවනේ. එක ප්‍රධාන ගල කොනේ ප්‍රධාන ගල හොඳට දානවා. දැන් නම් කොන්ක්‍රීට්. ඒ දවස්වල නම් හොඳට ලොකු ගලක් තියලා තමයි බැන්දේ. ඒකට හේතුව තමයි කොනේ ප්‍රධාන ගල කැඩුනොත්, කඩාගෙන වැටුනොත් මොකද වෙන්නේ? මුළු ගෙදරම කැඩිලා යනවා. ජේසු කියනවා ජේසු තමයි කොනේ ප්‍රධාන ගල කියලා. ජේසු කියනවා. එතකොට ඔබේ ජීවිතයේ ඔබේ පවුලේ ප්‍රධාන ගල ජේසුද? ටීවී එකද? වෙනත් දෙයක්ද? එහෙම නැතිනම් මියුසිකල් ෂෝ එකද? මොකද්ද ඔබේ ජීවිතයේ ඔබේ ගෙදර ප්‍රධාන ගල? ජේසුද? වෙන කවුරුවක්ද? මිනිස් ගලද? ටීවී එකද? මොකද්ද මගේ ප්‍රධාන ගල කියලා ඔබ හොයලා බලන්න. ජේසු ප්‍රධාන ගල වෙනවා නම් ඒ ගෙදරට කොච්චර බාධා ආවත් ඒ ගෙදර කඩා වැටෙන්නේ නෑ. අපි හිතනවා අපිට මේ සුමට ජීවිතයක් තමයි ජේසු දෙන්නේ කියලා. නෑ ජේසු සුමට ජීවිතයක් ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මිදි හොඳට පොඩි වෙලා මොනවද හදාගන්නේ? වයින් හදාගන්න. හොඳ රසවත් වයින් එකක් හැදෙන්න මොකද කරන්නේ? හොඳට පොඩි කරන්න ඕන. හොඳට කකුලෙන් තමයි පොඩි කරන්නේ. ඉස්සර රසවත් මිදි හදන්නේ කකුල් වලින් පොඩි කරලා. අම්මෝ එහෙම කිව්වම මොනවල් ටික. රසවත් වයින් එකක් හැදෙන්නේ පොඩි වෙන්නට ඕන. පොඩි උනේ නැත්තම් රසය නැහැ. ඒතර ඔබේ මගේ ජීවිතේ ඔබ මම පීඩාවට පත්වන වාරයක් පාසා ඔබ මම ජේසු තුල මොකද වෙන්නේ? ශක්තිමත් වෙනවා, ගොඩ නැගෙනවා. ජෝනට කියනවා ඔයා නිනිවේට යන්න කියලා. ජෝනා කියනවා මේ මට බෑ. ඔය දෙවියන් වහන්සේ ඔයා හරි කාරුණිකයි. ඔයා ඔය මිනිස්සුන්ට දෙන විපත්තිය දෙන්නේ නැහැ. මම දන්නවනේ කියලා ජෝනා වෙන පැත්තකට යනවා. හැබැයි ජෝනා මොකද කරන්නේ? මාළුවෝගේ අස්සෙත් ඉඳලා කුණාටුට අවුල ඔක්කොම කරලා මොකද කරන්නේ? හැබැයි ජෝනාට අවසානයේ යන්න සිද්ධ වෙනවා කොහාටද? ඒ නිනිවේට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කියන්නට සිද්ධ වෙනවා. ඒතර මේ ජීවිතේ අපට බාධා එවන්නේ අපිව නැති කරන්නට නෙවෙයි. මේ ජීවිතේ ප්‍රශ්න අපට එවන්නේ අපිව නැති කරන්නට නෙවෙයි. ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, රෝග පීඩා වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජේසු නැත්නම් දෙවියන් මේ දේවල් එවන්නේ ඔබව මාව පරීක්ෂා කරලා බලනවා මේ අය මට විශ්වාසවන්තද කියලා. ඔබ මම ජේසුට විශ්වාසවන්ත නැතිනම් තෙන්ට යනවා අරක කරගන්නවා. අනේ බලන්නකෝ මෙතන තියෙනවා මොකද දේව පාදයක් තියෙනවා අපේ ගෙදර. අනේ මොකද කරන්නේ? ඒකට මල් පාන්ති යන්න ඕන කියන ඔය ඔක්කොම දේවල් කර යනවා. ජේසු තුල ජීවිතයක් නැත්නම් එතකොට ජේසුගේ ආශිර්වාදය අත්දකින්නට බෑ. ඊළඟ කාරණාවටම වෙනවා. එතකොට කියනවා කුණාටු වෙන්නේ පරීක්ෂා කරන්න බොමාව. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කුණාටු වෙන්නේ මොකටද? පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරන්නේ මොකටද? මෙයා නියම ජේසුගේ දරුවෙක්ද කියලා බලන්නට. රත්තරන් හොඳට පෝවක දාලා හොඳට පුච්චලා දහණය කරලා තව ඊයම් වගේම මිශ්‍ර කරලා තමයි හොඳ රත්තරන් හදාගන්නනේ. ඒකේ සමහර ඒවා තියෙනවා මිශ්‍ර වුණේ දේවල් තියෙනවා ඒවා පිච්චිලා යන්නට ඕන හොඳ රත්තරන් එන්න එළියට. කෝක දාලා මේක දහණය කරලා තව යම් දේවල් දාලා හදා ගන්නවා හොඳට. හැබැයි මේක දහණය කරන්නේ නැතුව රත්තරන් පාවිච්චි කරන්න කියලා මොකද වෙන්නේ? කැඩෙනවා. ඔබ ස්වාමින් වහන්සේ තුල පරීක්ෂා වෙන වාරයක් පාසා ඔබ හිතලා බලන්න. ස්වාමින් වහන්සේ මාව පරීක්ෂා කරන්නේ මොකටද? මාව තවත් හොඳ දේවල් දෙන්නට මගේ ජීවිතේ. හොඳ දේවල් දෙන අයට පරීක්ෂා වැඩි. කවුරු හරි වැඩිපුර ආශිර්වාද ඉල්ලනවා නම් ඒ අයට පරීක්ෂා වැඩි. යයි හේතුව? ඒ අය ජීවිතේ වැටෙන්න පුළුවන් අවස්ථාත් වැඩි. දැන් මෙහෙම හිතන්නකෝ. අනේ මට ස්වාමීනි මට මේ සංවර්ධන ලොතරැය ලක්ෂ 10 මේ පාර කෝටි 10ක මට වැටෙන්න කියලා කියනවා. මම දන්නවා වැටෙන්නේ නැහැ. හරිද? නමුත් වැටුණා කියමුකෝ. වැටුණොත් මොකද වෙන්නේ? දැන් වැටුණ ගමන් පල්ලි ඉවර වෙන්න කලින් යනවා. පාද මේ ඔක්කොම ඉවර කරන්න කලින් ඔබ ගෙදර යනවා. නෝනට කිය මේ නෝනට හොඳ අඳුමක් දාගන්න මේ දරු යන්කෝ. අර වීල් එකට ටක් ගාලා එන්න කියන්නේ කියලා වීල් එකත් ලෑස්ති කරගෙන නේද? ටක් ගාලා මොකද කරන්නේ? කියන්න මට දැන් මොකද කරන්නේ? ලක්ෂ 10 කෝටි 10 වැටලා තියෙන්නේ මට දැන්. කෝටි 10 වැටලා තියෙන්නේ. මම දන්නවා මේ යාඥා කරගෙන වැටෙන්නේ නැහැ. මම උදාහරණයක් ගන්න. ඔබ කොහටද යන්නේ ටක් ගාලා? කියන්න කොහටද යන්නේ?
ඔබ හොඳ අඳුන් දෙන එකට යයි. වාහනයක් ගනී හොඳ මේ අනේ මේ අයිනම් මං වගේ ත්‍රිවිල් එක යන්නේ මම ගන්නවා හොඳට Mercedes Benz එකක් නැත්නම් V8 එකක් මම ගන්නවා. අල්ලි මදිය මේවට කමන්නේ මම ගන්නවා කියලා ගන්නවානේ. සර්විස් දෙක තුනක් කරනවා මොකද වෙන්නේ? ක්‍රිස්ටි සර්විස් දෙක තුනක් කරාම මොකද වෙන්නේ V8 එකේ? ඉවරයි ඒක. දැන් මම සමහරවට යාඥා කරන්න ස්වාමීනි කෝටි 10 මට ඇදෙන්න කියලා. ඒතර ඊළඟ ප්‍රශ්නේ තමයි තියෙන්නේ මොකද්ද? පිපෙන එක සහ වර්ධනයේ වෙනසක් තියෙනවා. අපේ ජීවිතේ අපි එහෙම ඉල්ලුවාට දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? අපි ඒකට තාම ඒ தත්තෙට සූදානම් වෙලා නැහැ. මම දන්නවා සමහර අය කියනවා නෑ ඔයා යාඥා කරන්න ඔයා මේ වාහනේ ගන්න පුළුවන් කියා කියනවා මම ඇහිලා තියෙනවා. හැබැයි වාහනේ ගත්තට වැඩක් නැහැ සර්විස් කරන්න ආදායම් මාර්ගයක් නැතුව. ඇසීම සහ කරන එක අතර වෙනසක් තියෙනවා. අපිට ඕන එක්කෙනෙකුට අහන්න පුළුවන් නේ අහගෙන ඉන්න පුළුවන්. දැන් ඔබත් අහගෙන ඉන්නවා. හැබැයි සමහර මම ওই පල්ලිවල තියෙන මේ හරහට ගේට්ටු ගහලා තියෙනවා මම ඔක්කොම ගලවන උඩ පොළොව එහෙම දාලා තියෙනවා. අයි දන්නවද? පූජාව ඉවර වෙලා ගේට්ටුවෙන් යනකොටම ඔළුව හැප්පෙනවා. ඒ කියලා දුන්න ඔක්කොම මොකද වෙන්නේ? පල්ලියේ ගේට්ටුව ළඟම හැලිලා තමයි ගෙදර යන්නේ. ගෙදර යනකොට අර කියපු කිසි දෙයක් ඔළුවේ නැහැ. මම ඒක නිසා පල්ලියේ තියෙන හරහාට ගහලා තියෙන ගේට්ටු ගලවනවා. හොදලාට මේ හරහායි ගේට්ටුවක් නැහැ. ගේට්ටුවක් නැහැ. කම්බියටක් තියෙන කම්බියට ඉතින් පැටලලා කියලා ඔළුව පොඩක් අප්සෙට් යන්නේ. දැන් එතකොට ඇසීම සහ කිරීම අතර වෙනසක් තියෙනවා. අපි හුඟක් වෙලාවට ජේසුගේ වචනේ අහන එකයි කරන්නේ. හැබැයි ජේසු අහන අය බවට විතරක් පත් වෙන්න එපා කියලා කියන්නේ. එහෙනම් මොන වගේ අය බවට පත් වෙන්න කියලා කියන්නේ? අහන අය බවට නෙමෙයි ක්‍රියා කරන අය බවට. අයි ක්‍රියා කරන අය බවට කියන්නේ. මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරලා වැඩක් නැහැ. මොකද ක්‍රියා කරන අය වුණාම ඒ දේවල් පිළිපදිනවා. ජේසු තුළ ජීවිතේ ගෙනියනවා. නේද? යාඥා කරනවා, බයිබලය කියවනවා. නේද? දැන් ඔබ කී දෙනෙක් බයිබලය ගෙදර කියවනවද මම දන්නේ නැහැ. බයිබල් හැම එක්කෙනෙක්ගේම ගෙදර තියෙනවනේ බයිබලය. ඔව්නේ. කියවනවනේ. අහනවද කියවනවද? අනේ ෆාදර් මම මේ බයිබලයේ දුව කියවනවා මම අහගෙන ඉන්නවා කියලා කියන අය අපට හම්බ වෙනවා. එහෙමද? දැන් එතකොට අපගේ කැපවීම අත්තිවාරම ශක්තිමත් කරනවා. අපි අහගෙන ඉඳලා ක්‍රියා කරන්නේ නැතිනම් වැලි මත ඒ ගොඩ නගාගත්තේ ගෙදර වගේ. මං කියන දේ තේරෙනවද? අපේ කැපවීම අපේ අත්තිවාරම ශක්තිමත් කරනවා. ජේසු තුල ජීවිතය ශක්තිමත් කරනවා අපේ කැපවීම. අද මේ ඔබ ඇවිල්ලා ඉන්නකත් ඒ කැපවීමේ කොටසක්. ඔබ යාඥා කරනකොට ඔබේ අත්තිවාරම ජේසු තුල ශක්තිමත් වෙනවා. ඔබ බයිබලය කියනකොට ඔබේ ජේසු තුල ජීවිතය ශක්තිමත් වෙනවා. ඒක නිසා මේක අපි අපේ ජීවිතය ජේසු තුල ගොඩනගා ගමු. ජේසු තුල ගොඩනගාගත් ජීවිතයකට කොච්චර කුණාටු ආවත් කැඩලා බිඳලා යන්නේ නැහැ. අපේ ජීවිතයේ පීඩාවන් වලට මතක් කරන්න මගේ අත්තිවාරම ශක්තිමත්. අනේ ඔයාට මාර වැඩේ නේද? ස්වහ වෙන්න ඇති කියනකොට මතක් කරගන්න නෑ මගේ අත්තිවාරම හරි ශක්තිමත්. ජේසු ඉන්නවා මාත් එක්ක. අනේ බලන්නකෝ ඔයාලා ගෙදර හදා ගන්න බෑ නේද? සෑහෙන කාලයක් ගියා නේද? අපෝ අවුරුදු ගාණක් ගියා නේද? හදා ගන්න බෑ නේද ඔය ගෙදර? කියලා කවුරු හරි කියනවනම් නෑ මගේ අත්තිවාරම හරි ශක්තිමත් කියලා කියන්න. ඔබ විශ්වාස කරන්න. එවිට ස්වාමින් වහන්සේ ඔබේ මගේ ජීවිතය වෙනස් කරන්නට යනවා.